Net FM. ඉනෝ කනෝන මේ අද අපි ඇතුල් පිටුවලට ගිහම ලක්බිම පත්තරේ මේ අපේ ලක්බිම කතෘතුමා කතුවැක්කිය මෙහෙමයි ලියලා තින්නේ. ඡන්දදායකයා සතු පරමාධිපත්‍ය කියලා තමයි කතුවැක්කිය ලියලා තින්නේ. අද පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ පූර්ව සිදුවීම් මගින් පමණක් නොව කරන පුරෝකථනයන් මගින් එහි සාමකාමී බව පිළිබඳ ගැටලු මතු කරන බව නොරහසකි. ඒ පිළිබඳ නැවත නැවතත් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ එබඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි ප්‍රතිඵල ඇතැම් දේශපාලකයන්ට ආශිර්වාදජනක විය හැකි නමුදු පොදුවේ රටට හා ජනතාවට අතිශය විපත්තිදායක විය හැකි බැවිනි. මැතිවරණයක් මගින් දිනාගන්නට අපේක්ෂිත අරමුණු එබඳු සිදුවීම් මගින් කණපිට හරවනු ලැබීම ඊට හේතුවයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවක් තුළ කවර මැතිවරණයක් වුව තම පරමාධිපත්‍ය බලය විදහා දක්වන්නට ජනදායකයන්ට ලැබෙන අනගි අවස්ථාවක් හැටියට සැලකේ. ඒත් මෙරට විකෘති වුණු දේශපාලන සංස්කෘතිය තුළ මැතිවරණයක් යනු ඡන්දදායකයා සතු එම උතුම් අයිතිය කොල්ල කෑමට දරන ප්‍රයත්නයක් බවට පත්ව තිබේ. හිතන්න රටේ ජනාධිපති පත් වුණාන් පස්සේ කිව්වොත් අයියෝ මේ මැරෙක්නේ පත් වුණේ කියලා නේද? මේ මැරකම් වලින් ගහගෙන ඉතින් ඒ මිනිස්සයා යන්නේ නැහනේ දෙයියනේ මේ ඕවා කරන්න. ඈ මේ ලපයි සිපයිනේ මේවා කරන්නේ. තමන් අර මං අහගෙන උදේ ගම්මන් පිළ මහත්තයා අද උදේ පාන්දර බැලුම්ගලේ කියනවා තමන්ගේ අපේක්ෂකයාගේ නම තමයි මුන් කන්නේ. ඔව් මේ අනේ මාර කපු පණුව වගේ දඟලන්න නැතුව ඡන්ද දාලා ගෙදරට වෙලා හිටපිය නැද්ද? ඒ මනුස්සයාගේ නමක් කන්න නැතුව තේරෙන භාෂාවෙම කිව්වොත් නේද? එබඳු ප්‍රයත්නයන් ඉහළ නැගෙන වාතාවරණයක් තුළ පොදු ඡන්දදායකයා අවබෝධ කරගත යුතු එක ප්‍රධාන කාරණයක් වෙයි. එනම් තමන් සතු එම උතුම් මෛත්‍රිය කිසිවෙකුට කොල්ල කෑමට ඉන නොතැවීමයි. කිසිවෙකුගේ මුදල් බලයට මැර බලයට බලහත්කාරයට හා එබඳු කිසිදු අගතකාමී ක්‍රියාවකට යටත් නොවී තම තීරණය බුද්ධිමත්ව හා නිවැරදිව ගන්නට සියලු ඡන්දදායකයන් අධිෂ්ඨාන කරගත යුතුය. යුතු බව නිරන්තරව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි. ඇතැම් කපිට දේශපාලකයන් තමා ගුණාට අන්දවන්ට දරන ප්‍රයත්නයන් පිළිබඳව ඡන්දදායකයන් නිසි වැටහීමකින් සිටිය යුතුය කියලා අද මේ ලක්බිම කතෘතුමා අද තමන්ගේ කතුවකින් කියලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ආචාර්ය සූර්ය ගුණසේකර මහත්තයා දිවයින පත්‍රයට ලිපියක් ලියනවා අනාගතය බී කරන්නේ අතීත ඉතිහාසයේ මගිනි කියලා. ලෝක පැරණි ජාතීන් සහිත රටවල අනාගතය හැඩගස්වන්නේ අතීත ක්‍රියාකාරකම් මගිනි. මානව විද්‍යාඥයින් විසින් මේ බව මනා ලෙස විස්තර කර ඇත. කෘෂිකාර්මික යුරෝපීය කාර්මික බවට පරිවර්තනය වුණද අතීත අත්දැකීම් නිසායි. එනම් වැඩිවන ජනගහනයට ආහාර සැපීමට නිසරු පොළොවට නොහැකි බව දැන ගැනීමෙනි. වසර 2082 වනට එම කාර්මික වන ශිෂ්ඨාචාරය බිඳ වැටෙන බවද මානව විද්‍යාඥයින් පවසති. සුප්‍රකට ඉතිහාසඥයෙකු වන ටොයිම් මහතා ඉන් ඔබට ගමන් කරමින් ගොඩනැංවූ න්‍යාය වන්නේ ඉතිහාසය යළි ක්‍රියාත්මක කිරීම. යන්න ඊට අනුව අතීත ඉතිහාසය ඇති සිදුවීම් අනාගතයේදී යළි ඇතිවන්නේ. නමුත් පාසල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් අපට උගන්වා ඇත්තේ ඉතිහාසයේ මිය ගොස් ඇති බවය. මේ විද්‍යාත්මක මිත්‍යාවකි. මිනිසාට මෙන්ම ඉතිහාසයේද වරක් මියකේද නැවත ඉපදීමට හැකි වන බව අපට උගන්වා ඇත කියලා තමයි කියන්නේ. මෙහෙම කියනවා ඔවුන් මේ උපුටා ගැනීමක් කියන ඔවුන් පසුපස ලන්දේසින්ද පෘතුගීසින්ද නිරපා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරහ. ඉංග්‍රීසි 1815 දී මුළු ලංකාවම අල්ලාගෙන මෙරට ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස අලුතින් නිර්මාණය කළහ. මේ ගැන උදම්මන්න සහ අයෝ ජෙනින්ග්ස් පවසන්නේ බ්‍රිතාන්‍යය විසින් ලංකාව තුළ අලුතින් ගාලුපාරේ ශිෂ්ටාචාරයක් හා ගාලුපාරේ බුද්ධඝමක් බිහි කරන ලද බවයි. නමුත් මානව විද්‍යාඥයින් හා ටොයිම්ගේ අදහස වන ඒවා අභිමවා අතීතයේදී ඉතිහාසයේ ජයගත්තේය කියලා මේ දිවෙන පත්තරේට අද ආචාර්ය සූර්ය ගුණසේකර මහත්තයා ලියලා තිනවා. ඊළඟට විමසුමට කීර්ති දෙන්න කොන් මහත්තයා නිදහස සාධාරණ ඒ කියන්නේ කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂකතුමා අදහස් දැක්වීමක් කළා තිනවා. ජනාධිපතිවරණයේ සුජාතභාවය කියලා තමයි එතුමා ලියලා තියෙන්නේ. වසර 30ක යුද්ධයෙන් පසු උතුරු කොනේ සිට දකුණු කොනට නිදහස් පවත්වන පළමු ඡන්දය වන්නේ අද දිනේ පැවැත්වෙන ජනාධිපතිවරණය. එමගින් පශ්චාත් යුද තත්ත්වයක් යටතේ ලංකාව ගමන් මඟ තීරණය කරන රාජ්‍ය පාලකයා සහ අදාළ රාජ්‍ය යාන්ත්‍රණය ඇමතිවරුන් පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම මෙම ජනාධිපතිවරුන් පසු අවස්ථාවක් ලැබෙනු ඇත. ඒ නිසා ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. එනම් පශ්චාත් යුද සමයක ලංකාවේ අනාගතය කෙසේ තීරණය විය යුතුද යන කාරණයයි. අද මේ රටේ ජනතාව ප්‍රකාශ කරන ඡන්දයෙන් තීරණය කරනු ඇත. තමන්ගේ ඉරණම තමන් විසින් විසඳ ගන්නා දිනයක් වශයෙන් අද දිනේ පෙන්වා දිය හැකිය. කියලා කීර්තෙන් කොන් මහත්තයා එහෙම කියලා තිනවා. තමන්ගේ ඡන්දේ හොරට තමා තිබේ නම් ඒට විරෝධය දැක්විය හැකිය. ඒ වගේම දිත්ව ඡන්ද පත්‍රිකාවක් මේ අයට ඉල්ලා සිටිය හැකිය. ඒ නිල් පාට ඡන්ද පත්‍රිකාවක එම ඡන්ද පත්‍රිකාව ලකුණු කර තම ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාවක් අයිතියක් මේ මැතිවරණයේදී තිබේ. මෙයින් පැහැදිලි පණිවිඩයක්ද නිකුත් වී තිබේ. එනම් සොරකම් කළද එසේ සොරකම් කරන ඡන්දය ගණන් නොකරන බවය. කියලා
මේ අනුන්ගේ ඡන්දය දාලා වැඩක් නැහැ. තමන්ගේ ඡන්දය උදෙන්ම ගිහිල්ලා තමන් කැමති කෙනෙක්ට තමන්ගේ අදහස් එක්ක යන කෙනෙක්ට මේ දාන්න අපි මේ අදත් අංජනින්දිත් මහත්තයා නේ මේ සුවාරිස් කාටුන් එක දාසා පොරණ මහත්තයා ඒක තෝරගත්තේ මේ කට්ටියක් පොලිමේ යනවා. හරිද? මේ කට්ටිය සමහර අය රෝද පුටුවල, සමහර අය කීලි කරු වලින්, සමහර අය මුළු සර්වාංග බැන්ඩේජ් කරගෙන, සමහර අය එක එක්කෙනාගේ වාරු වලින් මේ යනවා. සුවාරිස් ඒක බලලා කියනවා ආධාරකාරයෝ ඡන්දේ දාන්න යනවා. ඒක මේ අංජනින්දිත් මහත්තයාද මේ කාටුන් එකක් එන්නලා තිනවා මේ සරත් වංශක මහත්තයයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයයි ඡන්ද පෙට්ටිය දිහා බලාගෙන වික්ෂිප්තව මවාගෙන ඉන්නවා ඔටුන්නක්. මේ ඡන්ද පෙට්ටියෙන් කාට ඔටුන්න වැටෙයිද? අපි නම් කැමති ජනතාවට වැටෙනවා. අපි ගියාය නම් බොහොම පරිස්සමෙන් බොහොම ඔළුව කල්පනා කරලා අන්තිම මොහොතේ නේද? මේ ඒවට මේවට යට වෙන්නේ නැතුව තමන් කැමති කෙනාට ඡන්දය පාවිච්චි කරන්න පාවිච්චි කරලා අර මැතිවරණ කොමසාරිස් තුමා කියනා වගේ ගෙදර ගිහින් net FM අහගෙන ඉන්න. අපි ඔබට දෙන්න ඕන දේවල් ඔක්කොම ටික දෙනවා. ඒකම මේ මැතිවරණ ප්‍රතිඵලත් අලුත්ම තාක්ෂණය යටතේ පුළුවන් තරම් වුණට එක සැනින් දෙන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් අපි ගියා.